හායි මගේ රත්තරන් යාළුවනේ ඔයාලට කොහොමද ඉතින් අද ඉඳලා මේ අලුත් චැනල් එකේ අලුත් වැඩක් ස්ටාර්ට් කරන්න යන්නේ මම හිතුවා GTA 4 එකින්ම පටන් අරගෙන ඉස්සරහට යන්න ඔයාලට මේක නිකම් ප්ලේ කරන ගේම් එකක් නොවේවි ස්ටෝරි එකක් දැනගෙනම ලිබර්ටි සිටි එකේ චිල්ල එකත් ගණ්ඩ පුළුවන් වෙයි ඉතිං අපි එකට මේ වැඩේ ස්ටාර්ට් කරමු වැරදි තියෙනවනම් කියන්නත් පුළුවන් ෆීඩ්බැක් එකක් දෙන්නත් පුළුවන් වීඩියෝ බලලා පොඩි සප් එකක් දෙන්න මතක ඇතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබස්ක්‍රයිබ් කරගෙන චැනල් එකට ජොයින් වෙමු තැන්ක් යූ හැමෝටම එහෙනම් let's start the game ගේටෝනි DLC එක ස්ටාර්ට් වෙද්දිම රොක්ස්ටාර් කියන්නේ ඔන්න බ්‍රෝ නෝමල් GTA ලයිෆ් එක අමතක කරපන්. ස්ටෝරි එක පටන් ගන්නෙම අපි GTA 4 එකේ නිකොයි සෙට් එකයි දෙන රොබරි එකකින්. හැබැයි ඉතින් මෙතන අපේ ලුයිස් හාදයානන් ඉන්නේ හොස්ටේජ් කෙනෙක් විදිහට. හැබැයි ඉතින් පොර calm and quiet. හැබැයි බොසාගේ ෆේස් එකෙන් නම් පේන්නේ ඉච්චර හොඳ තත්වයක් නෙවි. කොහොම වුණත් මේකින් පස්සේ තමයි සිටි එක පොඩ්ඩක් පෙන්නලා අපි වැඩේ පටන් ගන්න කියලා මතක ඇති. මිෂන් එකේ නම I love Liberty City. හැබැයි සිටි එකට ආදරය කරන්න කලින් මෙන්ටලි ස්ට්‍රෝං පොරක් වෙන්න ඕනේ. අපි යන් දැන් මිෂන් එකේ පැත්ති. ඔන්න ඉතින් පටන් ගන්නේ අපි ඇන්තනිගේ. හැමෝම දන්න නමින් කියනවා නම් ගේ ටෝනිගේ සුපිරි අපාර්ට්මන්ට් එකකින්. හැබැයි බොස් පිටින් බලද්දි පොරගේ ලයිෆ් එක ෆනි VIP ලයිෆ් එකක් වගේ පෙනුනත් ඇතුලෙන් ඉතින් පොරට හොඳම එකකින් කෙලවගෙන තමයි ඉන්නේ. මෙතනට ඉතින් අපි ලුයිස් බොසායනවා ලුයිස් කියන්නේ US ආමි එකේ හිටපු ඩොමිනිකන් ඇමරිකන් සම්භවයක් තියෙන ඩයල් එකක්. ලුයිස් ටෝනිගේ බොඩිගාඩ්. ඉතින් අපි ලුයිස් අපේ ටෝනි බොසාගේ හිත හදලා දෙන්නත් එක්ක රවුමක් දාන්න යනවා ටෝනිගේ ක්ලබ් එකේ පැත්තේ. ඇත්තටම ටෝනිට ක්ලබ් දෙකක් තියෙනවා. එකක් තමයි සෙනට් අනිත් එක තමයි හර්කියුලිස්. හැබැයි ෆනී පාට් එක ටෝනි අයිතිකාරයා වුණත් රන් කරන්නේ ලුයිස්. ඊට පස්සේ ඉතින් අපි ලුයිස් පොඩි රවුමක් දාලා යනවා ලුයිස්ගේ පරණ ස්ට්‍රීට් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් හම්බෙන්න. එක්කෙනෙක් ආමින්ඩෝ අනිත් කෙනා එන්රිකි. පස්සේ ලුයිස් ඩබලත් එක්කම කායිකේ ගිහින් යන්න ඕන තැනට ගිහින් දාලා එනවා අපි ලුයිස්ගේ පුංචි පහේ අපාර්ට්මන්ට් එකට. ඉතින් මෙතනින් අපිට පෙන්වන්නේ GTA 4 එකේ ලිබර්ටි සිටි එකේ නොදැක්ක වෙනස්ම පැත්තක්. ඔයාලා මොකද හිතන්නේ? අපි යන් දැන් අපේ ඊළඟ වැඩේට. ඒක තමා ප්‍රැක්ටිස් ස්විං. ඊට කලින් අපි යමු අපේ ටෝනි බොසාව හම්බ වෙන්න. හරි ඉතින් ටැක්සි එකක් දාගෙන යමු. මං හිතන්නේ ඒක ලේසි. ටැක්සි බොසාට කවුරු ලයිසන් දුන්නද දන්නේ නෑ. හැම තැනම හැප්පෙනවා. කොහොම වුණත් ඉතින් තැනට ආවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මුතන ටෝනි නෑලු. අපි යමු ඉතින් ඉන්න තැනක් හොයාගෙන. ඔන්න ඉතින් තැනට ආවා. මෙතනත් ඉන්නවද දන්නේ නෑ. හැබැයි මෙතන නම් ඉන්නවා. අපි යමු අපේ වැඩේට. ඔන්න ඉතින් මෙතන තියෙන්නේ ඇන්සලෝට් මැරකල්ලිය. ඒ කියන්නේ රොකෝ පිලෝසි සහ එයාගේ මාමා වින්චෙන්සෝ පෙලෝසි එක්ක පොඩි බිස්නස් ප්‍රශ්න ටිකක් විසඳ ගන්න. ඒකට ඉතින් අපිට යන්න වෙනවා එයාලා ඉන්න වෙස්මිනිස්ටර් ගොල්ෆ් ක්ලබ් එකට. අපි යමු ඉතින්. අපේ ලුයිස්ට මාර්ග නීති කියලා දෙයක් නෑනේ ඉතින්. ෆුල් ගැම්මෙන් ඉතින් තැනට ආවා. අපි යමු දැන් ඇතුළට. හැබැයි අපි යනකොටත් රොකෝ පොඩි වැඩක. වැඩේ තමයි යූනියන් ඔෆිසර් කෙනෙකුට ගොල්ෆ් බෝලෙන් ගහන්න ට්‍රයි කරන එක. හැබැයි ඒ පොරට එක කරගන්න බැරිහින්දා අපිට දෙනවා. ඔන්න ඉතින් මේකට හේතුව තමා මේ මනුස්සයා කම්කරු යූනියන් එකේ ලොකු ඒජන්ට් කෙනෙක්. රොකෝට ඕනේ පොඩි සද්දයක් බද්ධයක් දාලා කන්ස්ට්‍රක්ෂනුයි බිස්නස්සුයි රොකෝලට වාසි වෙන විදියට හදාගන්න එක. ඔන්න ඉතින් වැඩේ නම් ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. මෙතන්ට ඉතින් මෙසීන ෆැමිලිය කිය අයත් කඩාපනිනවා. මෙයාලටත් ඕනේ මේ බිස්නස් ඩීල් එක එයාලටත් වාසි විදියට හදාගන්න.
හැබැයි ඉතින් ලුයිස් නිකං අතාරින්නේ නෑනේ. ඔක්කොටම ෂොට් එක දෙනවා. මගේ අතින් මෙතන පොඩි වැරද්දක් වුණා. මම කලින් ගහපු චීට් කෝඩ් එකක් තිබිලා RPG එකකින් තිබ්බා. එතකොට ඉතින් මිෂන් පාස් වුණත් වැඩක් නෑ. චිල් එකක් නෑ. ඒ වගේම සමහරක් වෙලාවට සේව් කරන්නත් බෑ. හරි ඉතින් දැන් මෙතනින් පැනගමු. දැන් ඉතින් මෙතනින් පස්සේ තියෙන්නේ රොකෝගේ පස්සෙන් යන එක තමා. හැබැයි ගොල්ෆ් කාට් එකේ තමා යන්න තියෙන්නේ. ඒක හින්දා පරිස්සමින් යන්න ඕනි. මොකද එහෙ මෙහි වෙච්ච ගමන් පෙරලෙනවා. අනික හයියෙන් පඩිපෙල් වලින් යද්දී වංගු ගන්න බලද්දි පෙරලෙනවා. එතකොට ඉතින් යන්න බැරි වුණොත් මිෂන් ෆේල්. ඔන්න ඉතින් අපි තැනට ආවා. දැන් ඉතින් රොකෝට සමුදීලා අපි යමු අපේ ටෝනි මුසාව ඇරලලා ඉන්න. අපි ඉතින් ගොල්ෆ් කාට් එකේම යමු. චිල් එකේ. එහෙනම් දැන් ටෝනිව ගෙදරින් දැම්මා. ඊළඟ දවසේ හමු වෙමු. බයි.